දවසින් දවස අලුත් වන පරිගණක ලෝකයේ නවතම තොරතුරු දැනගන්න pariganakaya.lk වෙබ් අඩවියට අදම පිවිසෙන්න. Google Pay ඔබේ ඩිජිටල් මුදල් පසුම්බියට නව අරුතක්. නිවැරදි ක්‍රෙඩිට් කාඩ් පත සොයා ගැනීමට මුදල් පසුම්බිය පීරමින් කාලය ගත කළ හෝ මාරු කාසි සොයමින් රස්තියාදු වූ කාලය දැන් අවසන්. Google Pay බොහෝ විට GPay ලෙස හැඳින්වේ. ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රබල මූල්‍ය මෙවලම් බවට පරිවර්තනය කරමින් ප්‍රමුඛ පෙළේ ඩිජිටල් මුදල් පසුම්බි, ඩිජිටල් වොලට්, වේදිකාවක් ලෙස ඉදිරියට පැමිණ ඇත. Google Pay යනු මොකක්ද? Google සමාගම විසින් වැඩි දියුණු කරන ලද මෙම ජංගම ගෙවීම් සේවාව මොබයිල් පේමන්ට් සර්විස් මගින් ඔබට වෙළඳසැල් තුලදී අන්තර්ජාලය හරහා සහ විවිධ ඇප්ස් තුලදී පහසුවෙන් ගෙවීම් කිරීමට ඉඩ ලබා දී. ඒ ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත්, ලොයල්ටි කාඩ්පත් සහ ප්‍රවේශ පත්‍ර පවා සුරක්ෂිතව ගබඩා කර තබන ඩිජිටල් සේප්පුවක් ලෙස ක්‍රියා කරයි. එය ක්‍රියා කරන්නේ කෙසේද? Google Pay මේ සඳහා NFC තාක්ෂණය භාවිතා කරයි. වෙළඳසැලකදී මුදල් ගෙවීමට ඔබ කල යුත්තේ ඔබේ Android දුරකථනය ක්‍රියාත්මක කර වේකප් ගෙවීම් යන්ත්‍රයේ අසලට ලං කිරීම පමණි. ඇප් එක විවෘත කිරීමට පවා අවශ්‍ය නැහැ. ගෙවීම සම්පූර්ණ වූ විට දුරකථනයේ කම්පනයක් හෝ ශබ්දයක් මගින් එය තහවුරු කරයි. මෙය භාවිතා කළ යුත්තේ ඇයි? ප්‍රධාන වාසි. නොසලකිය හැකි පහසුව. ඔබේ භෞතික මුදල් පසුම්බිය ගෙදර තබා යන්න. ඔබ කෝපි එකක් මිලදී ගත්තත්, පොදු ප්‍රවාහනයේ ගමන් කළත්, අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගත්තත්, ඔබට අවශ්‍ය වන්නේ ඔබේ දුරකථනයේ පමණි. වේගය. මුදල් ගෙවීම ක්ෂණිකව සිදුවේ. සාමාන්‍ය ගෙවීම්වලදී මෙන් කාඩ්පත මැෂිමට ඇතුළු කිරීමට හෝ රිසිට්පත්වල අත්සන් කිරීමට අවශ්‍ය නැහැ. පිළිවෙල. මේ ඔබගේ සියලුම ලොයල්ටි කාඩ්පත් සහ ටිකට්පත් එකම තැනක පිළිවෙලකට තබා ගන්නා අතර අනවශ්‍ය අවුලසගත බව අඩු කරයි. මෙය ආරක්ෂිතද? නව පරිශ්‍රයයින්ට ඇති ලොකුම ගැටලුව ආරක්ෂාවයි. නමුත් Google Pay ඇත්ත වශයෙන්ම භෞතික කාඩ්පතක් භාවිතා කිරීමට වඩා ආරක්ෂිතයි. ඔබ මුදල් ගෙවන විට Google Pay ඔබේ සැබෑ කාඩ්පත් අංකය වෙළඳාට යවන්නේ නැහැ. ඒ වෙනුවට එය virtual account numbers නම් ක්‍රියාවලියක් භාවිතා කරයි. ඒ නම් එම ගනුදෙනුවට සඳහා පමණක් වළංගු වන විශේෂිත කෝඩයක් නිර්මාණය කරයි. වෙළඳාගේ පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වුවත් ඔබේ සැබෑ කාඩ්පත් විස්තර සැඟවී පවතී. ඊට අමතරව ගනුදෙනු සිදු කිරීමට ඔබේ දුරකථනයේ පින් අංකයක්, රටාවක් හෝ ඇඟිලි සලකුණු මුහුණ හඳුනා ගැනීම මගින් අගලු කිරීම අනිවාර්යයි. නිගමනය. Google Pay යනු හුදෙක් ගෙවීම් ඇප් එකක් පමණක් නොවේ. එය ජීවන රටාවේ උසස් වීමක්. වේගය, ඉහළ ආරක්ෂාව සහ සියල්ල එකම උපාදානයක තිබීමේ පහසුව මුසු කරමින් එය මුදල් භාවිතෙන් තොර අනාගතයකට මඟ පාදයි. ශ්‍රී ලංකාවේ බැංකු කාඩ්පත් සමග Google Pay භාවිතා කිරීමේ හැකියාව ගැන දැනගන්න කැමතිද? ඔව්. මේ පිළිබඳව ඉතාමත් සතුටුදායක ආරංචියක් තිබෙනවා. ඔබ ඇසූ ප්‍රශ්නෙට ඉතාමත් කෙටි පිළිතුර තමයි ඔව් යන්න. 2025 නොවැම්බර් 18 වෙනිදා දින දෙකකට පෙර කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකාව තුල නිලාධිකාරීව Google Wallet සහ Google Pay පහසුකම හඳුන්වා දුන්නා. මේ පිළිබඳව වැදගත් තොරතුරු කීපයක් පහද දැක්වේ. ප්‍රථම බැංකුව. මෙය ශ්‍රී ලංකාව තුල Google Pay සඳහා සහදක්වන පළමු බැංකුව ලෙස ඉතිහාසයට එක්වනවා. කාඩ්පත් වර්ග. දැනට මේම පහසුකම වීසා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා ලබා දී තිබෙනවා. මාස්ටර්කාඩ් සඳහා තවම මෙම පහසුකම ලැබී නොතිබී බව වාර්තා වෙනවා. භාවිතා කරන ආකාරය. ඔබේ Android දුරකථනයට Google Wallet app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔබේ කොමර්ෂල් බැංක් වීසා කාඩ්පත ඒට උතුලත් කර ඇඩ් කාඩ්. බැංකුව විසින් එවඩු OTP අංකය ලබා දී තහවුරු කරන්න. දැන් ඔබට NFC පහසුකම තියෙන ඕනෑම වෙළඳසැලකදී ඔබේ පසුම්බිය වෙනුවට දුරකථනය භාවිතා කර tap to pay හරහා මුදල් ගෙවීම හැකි. විශේෂ සටහනක් වෙයි. මේ පියවරින් පියවර සිදුවන ක්‍රියාවලියක් බැවින් සමහර කාඩ්පත් අංක සක්‍රිය වීමට තව දින කිහිපයක් ගත විය හැකි. ඔබේ කාඩ්පත ඇතුළත් කර ඇඩ් කරන්න නොහැකි නම් දින කිහිපයකින් නැවත උත්සාහ කරන්න. වෙනත් බැංකු HNB සම්පත් වනිටෑන් තවමත් නිලාධිකාරීව Google Pay හා සම්බන්ධ වී නොතිබෙනවා. නමුත් Apple Pay සඳහා දැනටමත් සහදක්වන බැවින් ළඟදීම තෙව Google Pay වෙත පිවිසියදී අපේක්ෂා කර හැකි. ඔබ සතුව කොමර්ෂල් බැංක් ගිණුමක් තිබෙනවාද?
ඒ සොනම් ඔබට අදම මේ අත්හදා බැලිය හැකි. දවසින් දවස අලුත් වන පරිගණක ලෝකයේ නවතම තොරතුරු දැනගන්න පරිගණකය.lk වෙබ් අඩවියට අදම පිවිසෙන්න.